සුන්දර වෙල්ලයක් ගලාගෙන ගිය තොල පාරක් තිබුණේ යන ගම්මාන හිරු බැස ගිය පසු වෙනස්ම මුණුරක් ගන්නේ යැයි මිනිසුන් පවා කතා කිරීමට බිය වූ ඒ අද්භූත කතාව ඔබ දන්නවාද? එය සතපායපු දවසක් වුණා. ගමේ කෙළවරේ පිහිටි විශාල නුග ගස අසල මීදුමෙන් විසී තිබුණා. එදා රාත්‍රියේ පාරෙන් තනියම ගියේ ගමේ තරුණයෙකුට මුතු දෙයක් අසන්නට ලැබුණා. මුලින්ම එය කුරුල්ලෙකුගේ හඬක් වගේ ඇසුණා. පසුව එය කුඩා දරුවෙකුගේ සිනාවකට සමාන වුණා. ඌ ආපසු හැරී බලද්දී නුග ගසේ අතු අතරින් සුදු පැහැතිරුවක් සෙමින් පහතට බහිනවා උදුටුවා. ඔහුගේ කන් අඩි පෙළෙන තරම් වේගෙන් ගැහෙන හදවතේ ශබ්දය ඔහුටම ඇහෙන්න ගත්තා. ඒ සුදුරුව ඔහු දෙසට හැරෙද්දී එහි මූණක් තිබුණේ නැහැ. ගම්මුන් පවසන්නේ අතීතයේ සිටම ඒ ගසට අරක්ගත් බලවේගයක් වුණා. අදටත් පසළොස්වක පෝය දිනවල ඒ නුග ගස අසලින් තනියම යාමට කිසිවෙකු එළිතරවන්නේ නැහැ. මේ සුභාදාමේ සෙල්ලමක්ද? නැතිනම් සැබවින්ම අප අතර සැඟවුණු අද්භූත ලෝකයක් පවතිනවා. මේ වගේ හිරිකඩු පිපෙන අද්භූත කතා සහ සුභාදාමේ අමුතු සිදුවීම් ගැන දැනගැනීමට අපේ සුභා හඬ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ කමෙන්ට් මෙවැනි කතා තිබෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම සුභා හඬ සමගින් ඔබ සමගයි. සුභ රාත්‍රියක්.